පාරෙන් හැදලා කොහෙද කීරිමැටියව පාර යන්නේ නේ. මෙයා පාරලා. ඉතින් යනෝනේ ඔන්න දැන් අපි දෙන්න දෙයට පොඩ්ඩක් කාලා එහෙම ආපහු යන්න පටන් ගත්තා. අම්පිටිය හන්දියෙන් හැරිලෙවල දැන් මං හිතන්නේ මේ අපි යන්නේ මේ කිරිමැටියව පාර කියන එකේ මේ අපි කඩේ කට්ටිය කිව්වොත් දැන් මේ පාර දිගටම යන්න කියලා කිව්වා. ඉතින් අපි යන්නේ නැත්නම් අපි ඒ ඉන්න අදාළ ස්ථානයේ හම්බෙවුවා. මම තව දෙයක් කියන්න මේ දේශගුරුනේ නම් කියලා වැඩක් නැහැ. මේ ඇඟට පුදුම සිසිලසක් නේද? නේද? අය පේනවා මට කියලා කන්නඩියෙන් පේන්නේ කිව්ව ප්‍රශ්නයක් ගන්නෝනේ. ඉතින් ඇඟට පුදුම සිසිලසක්. යා මම නම් පරිසරෙ විඳ විඳ යන්නේ. ඉතින් ඔයාලා සී ගමන අනිවාර්යෙන් වෙන්නේ. ෆොටෝස් ටිකක් ගත්තා. මම දාන්නම් කොහේ ගිහුව ෆොටෝස් ලස්සන ගන්න පුළුවන් නේ මේ පැත්තේ. ෆොටෝ ෂූට් කරන්න එහෙම පුළුවන්. ඉතින් මේ අවසර ගන්න ඕනද කියලා නම් මම හරියටම දන්නේ නැහැ විතර. බයිසිකල් යන්න පුළුවන්. අපිට දැන් මේ කලිනුත් මලිලා වගේ හම්බුණා ෆොටෝ ෂූට් කරනවා නේ. මං හිතන්නේ මුලන් එද්දි යහලුනේ සෝගල අම්මුත්තු සද්දයක් කියන්නේ නේද? නිකන් කෝච් එකක් ගෙනා වගේ මට එන්නේ. එහෙම නෑ. ලස්සන මේ view එක නෑ. මේව බලන්න එන්න ඕනේ. මේකට පුංචි දවසියන්ති කියලානේ කියන්නේ. ඉතින් ඔන්න මේ පාරෙන් දිගටම ගියපුවාම කාපට් පාරකට වැටෙනවා. එතකොට තමයි අපි දැක්කේ තව පැත්තකින් මේ බෙල්ලුඩ් වලට යන්න හොඳ පාරක් තියෙනවා කියලා. කියන්නේ කාපට් කරපු පාරක්. හැබැයි යාළුවනේ මැප් එකෙන් අපිට පේන්නේ මේ පයිනස් කැලේ මැද්දෙන් යන පාර. ඉතින් මට නම් මං එද්දිත් අපිට කිව්වා අපි යමු මේ පයිනස් ගස් මැද්දෙන් තිබ්බ පාරේ කියලා. මොකද ඒ පාර ඒ තරම්ම ලස්සන නිසා.
කරා. පාරවල් දෙකක් තියෙනවා මේ පැත්තෙන් යද්දි විස්තර කියන්න. ඔන්න යාළුවනේ බෙල්ලුඩ් වල වැව. දැන් ඉතින් ටික ටික මෙතන තමයි view point එක උඩට. නේද? අපි මේ යන්නේ බෙල්ලුඩ් වල view point එක උඩට. view point එකට ආවා අපි. ඔන්න 360 view එක. මුළු නුවරම පේනවා. හුලම් පාර සැද්දට වල මං කින්ද යනවත් නැහැ. ගහගෙන යන තරම් හුලම් අවසරයි. අනේ මොරනේ මේ පේනවනේ අරුනේ. ඔයාලට මේ ගස් නැමේ පැත්තට. අවුව තිබ්බට මේ අවුව කපාගෙන හුලම් ඉතින් තවල නැහැ නේ. කැම්පින් කරලා තියෙනවා කට්ටිය. ඔයාලට කැම්පින් ගන්න එන්න පුළුවන්. වව් යාළුවනේ පුදුම ලස්සන. ඉතින් යාළුවනේ ඔන්න බෙල්ලුඩ් වල වැව. view point එක නම් පල්ලට පැස්සා පයින්ස් කැලේ මැද්දෙන්. ඔය තියෙන අපි නැංග view point එක තමයි. එක්කෙනෙක් ඉන්නවා බෑග් ටික අරන්. ගමනක් ආවොත් මේ ටික තමයි ඒගොල්ලෝ ෆොටෝ ගහන්නේ මේවා ඉතින්. හොඳයි ජීවිතේ. සුන්දරයිද? ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් බෙල්ලුඩ් ගමන ඉවර කරලා මෙතන යන්න තමයි හදන්නේ. අපි හිතුව තරම් මේ බෙල්ලුඩ් ගමන සංකීර්ණ නෑ නේ. දැන් ඉතින් වැවයි අර view point එකයි බලන්න තියෙන්නේ. දැන් ඉතින් බලමු අපි තව කොහෙට හරි යන්න. මොකද අද අපේ කාලේ ගොඩක් ඉතුරුයි යාළුවනේ. ඒ හින්දා අපි බලමු ඉස්සරහින් තව කොහෙද යන්නේ. ඉතින් දැනට මම මේ බෙල්ලුඩ් සංචාරය මෙතන නිමා කරනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම බයි.